සියට 70 ගණන් 60 ගණන් හිටපු කට්ටිය 40 ගණන් වලට එනවා දින්නද පෙරදුනාද ඒක තමයි තියෙන ප්‍රශ්නේ මේ වෙලාවේ අර ඒ කියන්නේ අගෝස්තු වල ජනපති පුටුවේ වාඩි වෙන කට්ටියත් ඡන්දේට ඒ කියන්නේ කට්ටිය විස්සරහට දැම්මා එතකොට ඔක්තෝබර් වල ගන්නවයි කියලා කියපු කට්ටියක් හිටියා ඒගොල්ලොත් ආවා ඒත් එක්කම 14ක් 17ක් ස්වාධීන කට්ටියත් ආවා හරිද මේ ඔක්කොමත් එක්ක පොඩි ඡන්දේ තිබ්බ ලංකාවේ කවුද දින්නේ කවුද පෙරදුනේ this is a typical situation of everyone is a winner. දැන් බලන් යනකොට ඒ කියන්නේ පැරදිච්ච එකක් නෑ. ඔක්කොම Mother, දිනලා. have you heard of something called the kindergarten race? අර මේ kindergarten එකේ අර ගෙනාවනේ මේ thinking එකක් හරිද? ඔයත් දිනුම් මෙයත් දිනුම් මමත් දිනුම් ඒ කියන්නේ no winners we should not encourage competition කියලා දැන් එහෙම රටක් දුවන්න පුරා අමාරුයි. මොකද ඉතින් අපි කවුරු ඕකේ වෙන වැඩක් කරා අපි ඕකේ මේ අවුරුදු උත්සවයක් කරා පොඩි බබාලාට ගිය සත්පත් දෙකකට කලින් අපි ඒකේ ඔක්කොම තෑගි දුන්නා. ඒතකොට ඔක්කොම විනර්නේ. ඔව් මං හිතන්නේ දැන් මේ පාරත් ඒ වගේ තමයි. ඔබ පුටු තියනවා කැමති තැනක වාඩි වෙන්න පුළුවන් ඔයාටත් පුළුවන් මටත් පුළුවන් මෙයාටත් පුළුවන් කාට හරි පිටවන්නත් පුළුවන්. නෑ ඒකේ තව පොඩි කැලලක් තියෙනවා ගන්න. ඒකේ we paid the bill. එතකොට පොඩි උන් දිනුවා අම්මලා තාත්තලාට බිල ගෙව්වා. දැන් ලංකාවේ ගෙවන්නේ කවුද? මේ බිල ගෙවන්නේ කවුද? දැන් ලංකාවේ දැන් අපි උදිත් කිව්වා දැන් හන්දෙන් පස්සේ මම දැක්කා ඔය ලීඩර්ස් so called හැම කෙනාම ලීඩර්ස් අය ක්ලිප් එකේ තියෙන අපි දිනු මේ අපි ඉම්ප්‍රූව් කරා අරක කරා මේක කරා මොකක් හරි කියලා හරිද හැබැයි දැන් ලංකාවේ ටිපිකල් පහුගිය හිස්ටරි එකේම තියෙන්නේ හැම වෙලේම පොලිටිෂියන්ලා දිලලා ජනතාවනේ පරදිලා තියෙන බිල ගෙවන කට්ටියනේ මේ පාර මම හිතන්නේ ඒ වගේම දෙයක් මටත් පේන්නේ මේ පාර දැන් මම අර කිව්වා වගේ දැන් ඔක්කොම දිනුන්නේ right. එතකොට මේ සැරේ මම හිතන්නේ මහජනයා තීරණය කළා තියෙනවා අපි හැම එක්කෙනාටම ජයග්‍රහණය සමරන්න සතුටේ කියන්නේ සමසේ බෙදා ගන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා තීරණය කළාද දන්නේ නැහැ. මේකේ ලොකුම උත්තරේ වෙන්න ඕනේ මම හිතන්නේ සාමාන්‍ය මේ වගේ ඡන්දයකට කොච්චර දෙනෙක් ඡන්දේ පාවිච්චි කරනවද මේ සැරේ කොච්චර දෙනෙක් පාවිච්චි කරලා නැද්ද කියන එක තමයි මම හිතන්නේ voter turnout must be one of the lowest in the history right. ඒකෙන් කියන්නේ මේ ජාතිය ඡන්දයක් අපිට ඕනේ නැද්ද එහෙම නැත්නම් මේ පොලිටිකල් සිස්ටම් එක තාමත් අර කොච්චර කිව්වත් වෙනසක් වෙලා නැති හින්දා මිනිස්සු රිජෙක්ට් කරනවා කියන එක තමයි මම හිතන්නේ අපි පොඩි අදහසක් දෙන්න ඕනේ නේ. ඔයා කියපු එක හොඳ ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් right. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඉලෙක්ෂන් එකක් කියන්නේ you are trying to get the opinion of the people right as to who should govern you. එතකොට are people giving you that mandate saying මේ local election කියන එක ඇත්තට කිසි තේරුමක් නැහැ. ඒ කියන්නේ මට මේ local election එකෙන් කාවර elect වෙලා එනවා. අපි මේ මනුස්සයව නඩත්තු කරනවා. ඒ මනුස්සයා ඒ කියන්නේ අපිට සේවය කරන්න තමයි එන්නේ. හැබැයි ඒ සේවය වෙන්නේ නැහැ කියලා තන මිනිස්සුන්ගේ මතය හැදිලා තියෙනවද කියන එක is an interesting one to definitely explore right. I don't know whether that is the perception. ඒ කියන්නේ ඔයා මේ election එකේ pre මේ months කීපය ගත්තා නම් මං හිතන්නේ oppositions වලින් ආපු අර ලොකු wave එකක් තිබ්බනේ අපි එනවා මෙයා ඔක්තෝබර් වල ඉලෙක්ට් වෙනවා කිව්වා ප්‍රෙසිඩන්ට් තව එක්කෙනෙක්ව මම ප්‍රෙසිඩන්ට් අගෝස්තු වෙනකොට කියලා එහෙම කට්ටියකුත් හිටියා හරිද මේ ඔක්කොම thinking එන්න ඒ කියන්නේ opposition එකකට සාමාන්‍යයෙන් opportunity එකක් spot වෙනකොටනේ පොඩ්ඩක් activate වෙන්නේ හරිද ඒ වගේ දෙයක් නේ එතකොට දැන් ඒ opportunity එකේ result එකක් දැන් පේන්න තියනවාද කියන එක is a bit of a doubt that I'm having in my head plus base එකක ඉඳගෙන ආපු කෙනෙක් right එක පාරටම දැන් 40 ගානකට ඒ කියන්නේ මේ local election එකේදී පල්ලෙහාට බහිනවා කියන්නේ පාටි එකක් සහ ඔයා දකිනවා පොඩි පාටිස් ස්වාධීන කණ්ඩායම් කියලා සාමාන්‍යයෙන් වැඩි ස්වාධීන කණ්ඩායම් වලට ලංකාවේ මම හිතන්නේ තිබුණේ හරි පොඩ්ඩයිනේ ස්වාධීන කණ්ඩායම් මොයි ගොඩාක් කට්ටිය දැම්මට ඒගොල්ලන් එහෙම ඉලෙක්ට් උනේ නැහැ ගොඩක් වෙලාවට right and ඊට පස්සේ මේකේ ඉන්නවා තව පොඩි පාටිස් මයික්‍රෝ පාටිස් එතකොට පොඩ්ඩක් දැන් මේ එලියට එන්න පටන් ගන්න පාටිස් ඒගොල්ලන්ටත් 4 3 5 6 ඔය වගේ කැඩලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඔහොම කැඩලා ගියාම 17ක් විතර තියෙන්නේ එළියේ. ඒ කියන්නේ organized big political parties ටික අරගෙන බැලුවොත් ඒ තියෙන 5 අරගත්තට පස්සේ 17ක් එළියේ තියෙනවා වෙනම. හරි? එතකොට හැම local government council එකම form වෙනකොට කවුරු හරි පොඩි parties එකට එකතු වෙලා තමයි මේක form වෙන්නේ. ඒකේ form වෙන එකේ මේක අනිත් පැත්ත ගහන්නත් පුළුවන් මේ පැත්ත ගහන්නත් පුළුවන්. So it's a very interesting situation. guys ඔතන මගේ simple reading එක මේ ඡන්දෙන් NPP පරාදයි. මගේ reading එක. හරිද?
හේතුව දැන් මං හිතන විදිහට සාමාන්‍යයෙන් දැකලා තියෙන ලංකාවේ මම හිතන වෙන රටවලත් එහෙම තමයි මේ ආෆ්ටර් මේන් ඉලෙක්ෂන් ප්‍රෙසිඩෙන්ෂල් ලෝ පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් එකට පස්සේ එන සබ් ඉලෙක්ෂන් වලින් ඒ රූලින් පාර්ටි එක වින් කරන එක it's not a obvious basically හරිද හැබැයි මේ පාර NPP එකද අපි ගත්තොත් එහෙම මේ වගේ ඡන්දකදී මේ පොඩි ඡන්දවල සාමාන්‍යයෙන් ටර්න් අවුට් එක අඩුයිනේ හැබැයි හැම වෙලෙම රූල් පාර්ටි එකේ කට්ටිය කියලා ගන් දානවා. දාන වැඩිපුර යන්නේ රූලින් පාර්ටි. මොකද ඒගොල්ලෝ දන්නවා අපිට මේක හම්බ වෙනවා කියලා. මේ පාර වෙරි ක්ලියර්ලි මගේ තේරෙන එක රූලින් පාර්ටි එකේ සෙට් එකක් ඔව් නැත්තම් රූලින් පාර්ටි කියලා જાතියක් තිබුණේ නැහැ නේ මේ අපේ පහුගිය අවුරුද්දේ මේ ටර්න් අවුට් එකක් නෙවෙයි මේ පරණ සෙට් එක අලුත් මාරු වෙච්ච එකනේ. ඒ මාරු වෙච්ච percentage එක ටිකක් අඩු වෙලා තියෙනවා obviously. හරිද? and ඒකට හේතුව අපි හිතුවොත් එහෙම මං හිතන්නේ පහුගිය මාස 7-8 දී NPP 6-7 දී NPP government එක පොඩි නිකන් අර කේක් අයිසිං වැඩ කරාට මිනිස්සුන්ට දැනෙන ඩිෆරන්ස් එකක් ලංකාවේ පොළොවට ගේන්න තාම ටැක්ටිකලි පෙන්නලා නැහැ. ඒක ලෝ ඇඩ් නෝඩ් එකකින් වෙන්න පුළුවන්. ඒක ඉකොනොමික් ඩෙවලොප්මන්ට් වලින් වෙන්න පුළුවන්. ඒක වෙන මොකක් හරි ක්‍රිටිකල් ප්‍රොමිස් එකක් ඒගොල්ලෝ දුන්න එකක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි මේ ග්‍රවුන්ඩ් රියැලිටි එක. මිනිස්සු පෙන්නලා තියෙන්නේ ඔයාලා කිව්වට එක පොරොන්දු දැන් මාස 6කට පස්සේ ඔයාලා තාම බයිලාකාරයෝ විතරයි වගේ කතාවක් මම හිතනවා මේකෙන් ඩිරෙක්ට්ලි මෙසේජ් එකක් දීලා තියෙනවා. ගවර්න්මන්ට් එකට ගන්න පුළුවන් පොසිටිව්ලි or නෙගටිව්ලි. but the government will not change. ඊළඟ අවුරුදු 4.5 මේගොල්ලෝ බැලන්ස් කරගෙන යයි. but මිනිස්සු දෙන මෙසේජ් එක මට නම් කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි මම දැක්කේ. මේකේ ස්ටෝරිය එක තියෙන්නේ කොහෙද? අපි දැන් ගවර්න්මන්ට් එකේ නරටිව් එක උනේ අපි ආවේ සිස්ටම් එක චේන්ජ් කරන්න. මේකේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න ගොඩ අපිට මෙච්චර ඉක්මනින් විසඳන්න බෑ. හැබැයි ඔයා බැලුවොත් අපි පොඩි ඉම්ප්‍රූව්මන්ට්ස් කරගෙන යනවා. මේකට කල් යනවා. මේවා ලේසි නෑ කියන එක තමයි ගවර්න්මන්ට් එකේ නත්. මේගොල්ලෝගේ ඔපොසිෂන් එකේ මේ ඇත්තටම අර ඉවර කිව්වා වගේම ගොඩක් ස්කැටර්ඩ් වුණාට ගොඩක් මේ ටික එකතු කරලා බැලුවොත් ඇත්තටම නිකන් පොදු විපක්ෂයක් වගේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. මොකද අපිට එහෙම ඩයිවර්ස් view එකක් එතන නෑනේ. රයිට්? දැන් මම හිතන්නේ පොදු විපක්ෂය කියන එකේ හරි එහෙම ඒ කියන අයිඩියොලොජි එකේ හිතියේ නැති වුණාට ඒගොල්ලෝ ඔක්කොම against the government ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ narrative එක වැරදි කියලා. ඒගොල්ලෝ I think මම හිතන්නේ ලොකු මේ opposition එකක් ගෙනාවේ මේ ආණ්ඩුව කියන්නේ කිව්වොත් කියන්නේ බොරු කියන එක. හරිනේ. ඔය අර ඔය කියන්නේ බොරු කියන ආණ්ඩුවක් කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්ව ප්‍රොමිසස් එකක්වත් ඒගොල්ලෝ කරේ නැහැ. ඒගොල්ලෝ ඒ කියන්නේ අර ඇත්තටම ඒගොල්ලොම කියනවා මම දැකලා තියෙනවා සමහරට ඒ ආණ්ඩුවේම මිනිස්ටර්ස්ලා දැන් අලුත් කතාවක් කියනවා. මොකද මේගොල්ලෝ මේ ඡන්ද වේදිකාවේ කිව්ව ඒවා අරගෙන ඇවිල්ලා අපි කරේ නැහැ කියනවා. ඉතින් ඒක තමයි. ඒ කියන්නේ ඒගොල්ලොම කියනවා ඡන්ද වේදිකාවේ කියන ඒවා මේ ඇත්ත මේ කරන්න ඕනේව නෙවෙයි කියන එක තමයි මම හිතන්නේ ඒගොල්ලොම කියන්නේ රයිට්. සෝ ඕකනේ එතන තිබ්බ ස්ටෝරි එක. සෝ I think ඕකේ දැන් තුන්වෙනි පොයින්ට් එක තමයි මම කියන්නේ ඕක මම මේ චේන්ජ් ඕවර් එක වෙද්දී මම දැක්ක දෙයක්. මොකද දැන් අපි අර තනිකර සිස්ටම් එක ක්ලීන් කරනවා අපි මේ රෙවලූෂන් එකක් එනවා කියලා එන්නේ එස්ටැබ්ලිෂ්මන්ට් එක වට්ටලානේ. right establishment එක හරි අර populist thinking එක වට්ටලා තමයි එන්නේ right හැබැයි අපිට තව interesting point එකක් පේනවා මේකේ ඔය දැන් අර විපුලගුව point එක වගේම සාමාන්‍යයෙන් මේ මෙච්චර close to election victory දෙකක් close වෙලා මේ ඡන්දේ එනකොට ඇත්තටම පෙන්නුම් කරන්නේ මේ වාසිය තියෙන්නේ ඇත්තටම ගවර්න්මන්ට් එකකටනේ. ඒ ගවර්න්මන්ට් එකේ කට්ටිය තමයි ගවර්න්මන්ට් එකට සපෝට් කරන කට්ටිය තමයි වැඩිපුර ඡන්ද පොලට යන්නේ. ඒගොල්ලෝ කෙනොත් ඒගොල්ලොට ආවේ අඩු ප්‍රතිශතයක් කියන්නේ ඇත්තටම මමත් ඉන්න view එක තමයි පක්ෂයක් වශයෙන් මම ෂුවර් එකට මටත් පේන විදිහට NPP has to really accept the fact that they have faced the setback. ඒ සෙට්බැක් එකේ එන මෙසේජ් එක තමයි ඕගොල්ලෝ මේ කියන කතන්දර ටික දැන් කියන එක නවත්තන්න. හරි? ඒ කියන්නේ දැන් අපි හැමදාම දැක්කේ JVP මේ NPP කියන මේ පක්ෂ දෙක අනිත් ඒගොල්ලෝගේ වැරදි කී කියනවානේ. දැන් මේ මාස 9ත් ඒගොල්ලෝ වැඩිපුර කරලා තියෙන්නේ අනිත් ඒගොල්ලෝගේ වැරදි කී හිටියේ. රයිට්? එතකොට මේක දැන් ඇති. දැන් හොඳට කතා කරන්න පුළුවන් කියලා අපි දන්නවා ඒගොල්ලන්ට. රයිට්? ඒගොල්ලෝ කතා කරන එකට වඩා මම හිතන්නේ දැන් ඇක්ෂන්ස් ටිකක් සහ ඒ ඇක්ෂන්ස් ටිකෙන් රිසල්ට් ටිකක් ගේන්න පුළුවන් නම් තමයි මම හිතන්නේ මේ පණිවිඩේ ඒ ෂොක් එක මම හිතන්නේ මිනිස්සු දීලා තියෙනවා සාධාරණ විදියට මේගොල්ලොට. The encouraging side for the opposition is right give me a second I finish it. Encouraging side for the opposition is මේ
ඕගොල්ලො ඇත්තටම වැඩක් කරා වගේ කියලා හිතන කට්ටියක් ඉන්නවද දන්නේ නැහැ මේ වෙනකොට. හරි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ඇත්තටම ඒකනේ බිල්ඩ් අප් එක තියෙන. අපි දැක්කා 100ට අපි එක කාලයක් hina වුණා මේ පක්ෂයට 103 ඉඳන් මේ 103 පක්ෂය කියලා කිව්වනේ. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා දැන් අපි 103 ඉඳන් ඔන්න ඇවිල්ලා පෙන්නවා 60ට කියලා. දැන් 60 ඉඳන් ආයෙත් ඔයා කියනවා වගේ 43ට ආවා. රයිට්. දැන් අර ආයි තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියනේ 102 3 රයිට්. ඕගොල්ලෝ පේනවාද මේ 102 3 කට්ටිය තමයි ලොකුම ඉන්ක්‍රීස් එක තියෙන්නේ දැන් මේ ඉලෙක්ෂන් එක බැලුවම. මොකක්ද හේතු කියලා මම හිතන්නේ අපි මේ දේශපාලන විශ්ලේෂණ කරන කට්ටිය නෙවෙයි හින්දා අපි හරියටම කියන එක නැහැ. හැබැයි උනට මම හිතන්නේ ඒක this is අර very clear wake up call කියන්නේ. very clear wake up call. 100%. මට දැන් පොයින්ට් එකෙන් උදිත් මම එන්න හැදුවේ. කියන්නේ I think the message is very clear, right? එක දෙයක් තමයි ලංකාවේ කියන්නේ ජනතාධිපත්‍ය කියන එක. කියන්නේ මිනිස්සුන්ගේ ස්ටාන්ස් එක දැන් ඉස්සර අපි කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් ඔන්න ඔය ලොජික් එකේ හිටපු මිනිස්සුන්ගේ ඒ කියන්නේ මතය කියන එක දැන් වෙනස් වෙලා තියෙනවා. That's a very nice thing, right? ඒ කියන්නේ biggest positive factor is the element of people actually saying no, this is going to be decided on policy and what I can see, not based on how I was told to be or how I was brought up, right? ඒ කියන්නේ මගේ තාත්තා මේ පක්ෂේ නම් මමත් ඒ පක්ෂේ කියන ලොජික් එකේ ගොඩක් කට්ටිය හිටියානේ. ඒක දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා කියන එක පේනවා. That's number 1 for me, right? Number 2 is අර 100 කතාවක් කිව්වා මේ චන්දිර කලින් පොදු විපක්ෂයක් හැටියට තරඟ කරොත් මේක පෙරලනවා කියලා. ප්‍රෙඩික්ෂන් එක හරි කියන එක ආයිමත් සැකයක් පේනවා. හරිද? මොනවා වුණත් මං හිතන්නේ පොලිටිකල් 100 කියනවා අහන්න ඕනේ මොනවා කියන්නේ. is still the sharpest, right? සියලම මතන් 100 මතන් Always age before beauty, right? ඊට පස්සේ අනිත් එක තමයි මට පේන්නේ මේ පාර. ඒ කියන්නේ සමහර දැන් if you really look at the opposition ඒගොල්ලන්ට එකතු වෙලා කොහොමදත් මේක ෆෝම් කරන්න බෑ කියන තැන තමයි මම ඉන්නේ because ඒගොල්ලන් එක්කෙනාට එක්කෙනාගේ පාර්ටිස් ගත්තොත් මම හිතන්නේ පාර්ටිස් දෙකක් තුනක් ඇරෙන්න ඒගොල්ලන්ට common consensus එකට එන්න තරම් ඒ කියන්නේ හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ policies like completely different. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ vision එකත් completely different. හැබැයි before you say it I have said before you say it policies මොනවා වුණත් පාස්ට් එකේදී පොලිසි පැත්තකින් දාලා එකතු වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. අන්න හරි. ඔන්න ඕක is a sign to watch for the next time this question is asked from the people who is going to govern you, right? දැන් ඔය ලංකාවේ පොලිසි කියලා වචනයක් ඔයා පාවිච්චි කරාම හරිය ලංකාවේ පොලිටික්ස් වල පොලිසි එකක් නැහැ. හරිද? දැන් even NPP is supposed to be හරිද? NPP was supposed to be like a different policies නේ ඒගොල්ලන්ගේ තිබුණේ. දැන් ඒගොල්ලන් පාවිච්චි කරන්නේ නැහැ නේ policies. ඒ වගේම පහුගිය දැන් ලංකාවේ තියෙන අපි ගත්තොත් එහෙම සජබේ කියන්නේ සජිත් පක්ෂයක් වුණ සජිත් හදාගත්ත එක. පොහොට්ටුව කියන්නේ නාමාට හදලා දුන්න නාමාගේ පක්ෂය. හරිද? රනිල් තාම පරණ කල්ලන් ඉන්නවා. එයාට ඒකේ ලොක්ක වෙලා ඉන්න ඕනේ. වෙන කියන්නේ පාටි එකක් පොලිසි එකක් නෙවෙයි නේද තියෙන්නේ. I want to be the පොර. ඒ පොර වෙන්න ඕන තැනට මම හදා ගන්නවා මගේ ගෙදරක් හදලා මගේ පිටොට් එකක් හදලා මට කැමති සෙට් එකක් හදාගෙන ඉන්න දෙන්න. මිනිස්සු ඡන්ද දෙන්නේ පොර වටේට ඉන්න සෙට් එක වෙන කරන්න දෙයක් නැහැ ලංකාවේ. තාම වෙන කිසිම පොලිසි බේස් පාටි එකක් ලංකාවේ දැන් NPP නේ එක අඩු ගන්න එක සයිඩ් එකක් නේද? අනිත් ඔක්කොම වන් සයිඩ්. හරි දරවා කිව්වාගේ ඕනනම් මේ සෙට් එකට එකතු වෙලා ටක් ගාලා එතනින් එකෙක් දාලා රට හදන්න. ඒ කියන්නේ මම අතන ගිය අවුරුදු දෙක තුනේ ප්‍රෙසිඩන්ට් හිටියේ රනිල්. එයා කරපු දෙයක් හින්දා නෙවෙයි මේ කට්ටියගේ වෙනස. ලංකාවේ ආයසරයක් එක ක්ලියර්ලි වෙන්න පුළුවන් කියන එක හොඳ එක්සැම්පල් එකක් ආයෙ පෙන්නවා. හැබැයි අපි ලංකාවේ පහුගිය අවුරුදු 50 60ටම දැකපු එක තමයි ඔය අර එක සෙට් එකේ කිසිම කෙනෙක් නැෂනල් ඉන්ට්‍රෙස්ට් එකකින් රට කරේ නැහැ. හරිද? ඒතර දැන් මම හිතන්නේ ඔපචුනිටි එකක් තියෙනවා ස්ටාර්ට්අප් එකකට පොලිටිකල් වල මට හිතෙන හැටියට. හරිද? ඔය කියන රියල් view point එකක් අරන් ආවිලා බිල් කරන්න පුළුවන් නම් if you have I mean startup එකක් වලදී you have to have proper money, proper vision and proper leadership. අදවත් ඔය common set එකම ගලවලා දාලා NPP එකේ real challenge එකක් වෙන්න මාර opportunity එකක් ලංකාවේ තියෙනවා. ඉන්දුට තව point එකක් කිව්වා ලංකාවේ මිනිස්සු දැන් තවදුරටත් අහන්නේ මං හැදුනේ කොහොමද අපේ තාත්තා UMP ද JVP ද අපේ කට්ටියට දැන් අදාළ නැහැ. If you come up with proper facts and proper leadership to run something, I think Sri Lanka is ready to take over by anybody who has that vision and ability. And I think underlying truth is also we need stability though, right? Change, too much change is also not good, no?
දැන් අපි changes ගොඩක් වෙලා තියෙනවා. දැන් අපි මේ recent 10 years ගන්නකො මේ decade එක ඇතුලේ ගත්තා නම් multiple changes, right? So much of like distortion in the system. That's also not going to help us. We need to come to some political stability, right? This can also be a good wake up call for the NPP. Again, good morning, enough talking, start doing. Exactly. That's what I'm I saying. think Now show us why we elected you. Now, ඒ ගැන prove අපි you're තුන්දෙනාම here ඉන්නේ for එකම next එක තැන. I think they this is right. එකම It's a තැන. failure for them. Yeah. It's a failure for them. They should Yeah. read it that way. Come out of it. ඊට පස්සේ පත් වුණ අපේ අර අපි එක දවසකුත් කතා කරේ මිස්ටර් ට්‍රම්ප් ගැන රයිට් ඒ නැරටිව් එක ගත්තොත් රයිට් සෝ එතකොට I think එයාගෙත් මම හිතන්නේ ෆස්ට් ටර්ම් හරි මොනවා හරි he's apparently one of the most now not like most unpopular first term presidents ever right හැබැයි අපි එතනදී ගත්තොත් second term. Second term නෙමෙයි අර ඒගොල්ලෝගේ අර first 3 months or first 100 days වල ගන්නවනේ ඒගොල්ලෝ මම හිතන්නේ තව the polls suggest that he's compared to everyone before him he has the lowest rating right but අපි එයාගේ actions ගත්තොත් හරි හෝ වැරදි I mean that is not the debate we are not here to debate American policy no right but හරි හෝ වැරදි එයාගේ decisive actions තිබ්බා right again අපිටත් impact වුණා අපිට තරනේ මුළු ලෝකෙටම impact වුණානේ decisive actions තිබ්බා හරි හෝ වැරදි is a different thing right so එතකොට people are judging him by the actions හැබැයි අපි ගත්තොත් මෙතන මම හිතන්නේ අපි understand අපේ political parties and political advisors මේ ඔක්කොම කට්ටිය understand කරන්නේ නැති එක point එකක් තියෙනවා මට හිතෙන විදිහට මොකද අපි මේ ඉන්නේ අපි මේ digital economy digital කී අපි හැමතැනම කතා කර ගියාට මේ ගොඩක් ඒගොල්ලෝ understand කරන්නේ අපි ඉන්නේ මේ information democracy එකක් තියෙන situation එකක් කියලා right එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ට මේ අර එක තැනක එකක් කියලා තව තැනක තව එකක් කියලා ඒ කියන්නේ බේරිලා යන්න බෑ. ඒ කියන්නේ දැන් මේ ඡන්ද වේදිකාවේ කියන එක වෙන එකක්. ඒ අපි කියන්නේ මිනිස්සු අවුස්සන්නේ ඒ එහෙම කියන කතා මම හිතන්නේ මේ නැරටිව් දෙක බැලන්ස් කරන්න ඕන. right? මේක බැලන්ස් කරන්නේ නැතුව ඒ කියන්නේ ඒ කියන එක කරන්නේ නැතුව වෙන excuses දීදී සහ මේක මෙතන ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න කොට දාන්න ඕනේ කියන එක මම හිතන්නේ clearly reject කරනවා. ඒ කියන්නේ අපි දැන් මේ ගමට digital නෑ කියන එක right බහුතරයක් දැන් අපි ඒ කිව්ව ඒවා මම හිතන්නේ බිඳුනා අර දැන් අපි ඇත්තටම එක අපි before the election අපි අර first presidential election එකට ඉස්සෙල්ලා කිව්වා කවදාවත් 3% තියෙන එකක් 50% එන්නේ නැහැ කියලා right එතකොට ඒ 3% තියෙන එක 50% එන්නේ නැහැ කිව්ව කට්ටිය කොහොමද උන්නේ right ඒ කියන්නේ මිනිස්සු බුද්ධියෙන් යුතුව මොකක් හරි එකක් ඒගොල්ලන්ට තියෙන බුද්ධියෙන් යුතුව ඒගොල්ලෝ එකක් තීරණයක් ගත්තානේ right එතකොට ඒගොල්ලොම කියනවා දැන් ඒ කට්ටියම කියනවා මම එක්ක ඡන්දේ දාලා වැඩක් නැහැ කියලා හිතලා තියෙනවා ඒගොල්ලෝ right දෙවණි එක හිතලා තියෙනවා සමහරට ඒ ඡන්දේ දුන්න එක අපරාධි මම දැන් ඒ ඡන්දේ මාරු කරලා තියෙනවා. ওই දෙකෙන් එකක් වෙලා ඇතිනේ. අපි දන්නේ හයිපොතෙටිකලි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බට් අර ඒ මේ කතාවෙන් විතරක් මේක කරලා හරියන්නේ නැහැ. සබ්ස්ටන්ස් කියන එක තියෙන්න ඕනේ කියන එක මම හිතන්නේ මේ පැහැදිලිව මේ මෙසේජ් එක ගන්න වෙනවා මම හිතන්නේ රූලින් පාටි එක. තව පොඩි මේ ස්ටෝරි එකක් තියෙනවා මේ අපිට දැන් පේෂන්ස් නැද්ද කියලා. ඒ කියන්නේ ඔය ඇතරම දැන් ඔතන ඔය පොයින්ට් එකේදී අපි පොඩ්ඩක් අපි දන්න මේ දැන් ඩිජිටල් වර්ල්ඩ් එකක් තියෙන දැන් TikTok Instagram shorts නැත්නම් Facebook හරිද ඒක තමයි මිනිස්සු පුරුදු වෙන විදිය හරිද එතකොට දැන් ඒකම තමයි NPP එකෙත් එක විදියකට NPP එක දිනන්න හේතුව හරිද and people actually short sight people can't wait years for that not anymore and what our point එක කිව්වා ඉස්සර අපි එක තැනක කියන ඉන්ෆර්මේෂන් එක ඉස්සර තව තැනක ගිහිල්ලා දැන් ඒගොල්ලෝ just බෑ මේ ඡන්දෙට කියපයක් කියලා කියන්න තියෙන freedom එක no more to anybody හරි ඒ කාලේ ඉවරයි එහෙම හිතන් ඉන්නවා නම් NPP කට්ටිය මේ ඉස්සර කිව්ව බයිලට් එක දැන් කරන්න අපිට එහෙම මේ කාලේ ඕනේ නෑ ඒවා ඡන්දෙට කියපුවා කියලා ඒක ඉතින් NPP එකට මම හිතනවා මේ will have a tough time in the මේ very soon in their life but I think important කැලල ඔය stability එකයි එහෙම නැත්නම් අපේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ගේ මේ ඔය short decision making ඕන කියන එකයි දැනගෙන තමයි politics කරන්න ඕන. ඒක නැතුව මේ ඒක මේ
අලුත් දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න තරම් මොලයක් තියෙන්න ඕනේ. එතකොට I think Trump ඉන්නවේ ඔය ප්ලේ කරන්නේ ඒ thinking එක. මේ Decisions audience ඕන එකට. fast ඕන. You need action. හරිද? ඔක්කොම I think ඒක දැන් අපි corporate එක අපි තුන්දෙනාම corporate නේ. ඒ corporate එකත් අවුරුදු 5ක plan එකක් තියෙනවා නැත්තේ නෑ. හැබැයි පහේ plan එක කරන්න කියලා quart එකේ ටාගට් ගැහුවේ නැත්තම් මේ ටිකට කලින් ඉනුර අපිට කිව්වනේ කතාව වෙන වැඩි. හරිද? 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 so අපි මේ yes yes පහේ plan එක පෙන්නගෙන quart එක මිස් කරන්න බෑ. හරිද? දැන් කෝට් එක මිස් මේගොල්ලෝ කරන්න හිතන් බෑ කෝට් එක විතර නෙවෙයි මේගොල්ලෝ මන්ත් එක මිස් කරන්නත් බෑ මිස් කරන්නත් බෑ. හරිද? ඒතකොට මේගොල්ලෝ මේ හිතන් ඉන්නේ පහේ plan එක එනකන් ඔක්කොම බලන් ඉන්න ලෑස්ති. ගෙදර නොකා නොබී මොකුත් නොකර ඉන්න ලෑස්ති. ඒක තමයි මිනිස්සු කරන්න ඕනේ කියන මානසිකත්වය මේගොල්ලෝ හිතන් ඉන්නවා. ඒක අර නිවන් මානය. මම හිතන්නේ ඒක මේගොල්ලෝ තේරුම් ගත්තේ නැත්නම් ඒක හොඳ නැත්තේ මේ. ඒගොල්ලන් ගෙදර ගියාට අපිට කමක් නැහැ. බට් රටට ස්ටැබිලිටි නැති වෙන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි මේ වෙලාවේ. හරිද? හොඳ so වැඩක් ඉනුර නෑ. අනේ ඒක so we තමයි need මම කියන්නේ දැන් political අපි stability. චේන්ජ් එකකට ආයි අපි change චේන්ජ් ඕනේ නැහැ එකකට අපිට. වෝට් කරාට අපිට ආයි චේන්ජ් එකක් ඕනේ මේක ස්ටේබල් වෙන්න ඕනේ මේ දැන් මේ ඉකොනොමි එක ග්‍රෝ වෙන්න ස්ටේබල් වෙන්න ඕනේ මේක ඕනට වඩා ෂොක්ස් දුන්නොත් මේක ගෲප් මේ වෙන්නේ නැහැ රයිට් දැන් ඇත්තටම මම හිතන්නේ not favoring any party මම හිතන්නේ ඒ ස්ටැබිලිටි එකට මම මේ ආණ්ඩුවට නම් කිසිම මේ ක්‍රෙඩිට් එකක් මට නම් ඇත්තටම honestly දෙන්න බෑ රයිට් මෙහෙමයි ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන් to a certain extent IMF program එකේ ඉන්න එක ඒවා වෙනස් කරන්න නැති එක මම හිතන්නේ සමහර වෙලාවට අපිට ඒ ස්ටැබිලිටි එකට රීසන් එකක් වෙන්න පුළුවන් right but ඒ වුණාට මේ ස්ටැබිලිටි එක කියන එක නෙවෙයිනේ ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝ කියලාවේ they are going to change the system කියන එක. ඒතකොට දැන් අර ඒ කියන්නේ මම හිතන්නේ මේගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට කතන්දර කී ඉන්න. හැබැයි මම හිතන්නේ අවුරුදු 5ක් කතන්දර කිය සර්වයිව් වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ පැහැදිලිව උත්තරයක් ඇවිල්ලා තියෙනවා මාස 6ක් 7ක් ඇතුළතදී මිනිස්සු කියලා තියෙනවා දැන් කතන්දර කොච්චර ලස්සනට ඇස් උඩ දාලා ලොකු කරලා මේ මේ ගෙනල්ලා කොච්චර හොඳට හිමින් කතා කරලා කිව්වත් දැන් කතන්දර මම හිතන්නේ ඇසීම නවත්තන්න වෙනවා රයිට් නවත්තලා තියෙන කියලා පෙන්නලා තියෙනවා මම හිතන්නේ රයිට් එතකොට මේ කතාව නවත්තලා දැන් මොනහරි අර ඇක්ෂන්ස් දෙක තුනක් දැන් ඇත්තටම අපි අර මම කිව්ව එක්සැම්පල් එක ගත්තොත් දැන් ට්‍රම්ප්ගේ සිටුේෂන් එක no matter how he's I think more one of the most unpopular presidents right now right මොකද the amount of things that he does right හැබැයි එයා ඒ පළවෙනි මාසෙ තුනේ ගන්න පුළුවන් පොයින්ට් එක දැන් මේ පෝල් එකකනේ වැටලා තියෙන්නේ එයා ඡන්දෙක වැටිලා නැහැ right එයා පෝල් එකක වැටලා තියෙන්නේ right එතකොට එයා ගන්න පුළුවන් හිට්ස් ටික ඔක්කොම අරගෙන ඊළඟට එන්නේ එයාගේ ඒ හිට්ස් වල රිසල්ට්ස් ටිකනේ right so එතකොට එයාට සමහරට ඒකෙන් හෙඩ් වින්ඩ් එකක් එන්න පුළුවන් right sorry ටේල් වින්ඩ් එකක් එන්න පුළුවන් right ඒකෙන් එයාට තව කල් තියෙනවා එයාට මේ මිඩ් ටර්ම් එකකට යන්න මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකක් වෙද්දී එයාට chance එක තියෙනවා බිල්ඩ් අප් කරගන්න මේක දැන් හිට්ස් ටික අරන් තියෙන්නේ right දැන් මේගොල්ලෝ ගත්ත හිට්ස් මොනවාද කියන එක සහ like මොනවාද ඒගොල්ලෝ අරන් තියෙන ඒ choices ටික කියලා ඒ කියන්නේ අපි අතන කියන්න ඇක්ෂන් එකක් ලොකුවට නෑ නේ. ඒ කියන්නේ රිසල්ට් ගැන කතා කරලා වැඩක් නෑ. කියන්න ඇක්ෂන් එකක් තියෙනවා. රයිට් මේ ඇක්ෂන්ස් ටික අපි ගත්තා. මේ චේන්ජස් ටික අපි කරා. මොනවාද කරලා තියෙන ඇක්ෂන්ස් මොනවාද කරලා තියෙන චේන්ජස්? කන්ක්ලූඩින් ස්ටේට්මන්ට් එකකට આવොත් මම හිතන්නේ yes ලංකාවේ ජනතාව කියලා තියෙන්නේ හරි ලේසි දෙයක්. ඒක ක්‍රිකට් මැච් එකක් වගේනේ. yeah අපි ටෙස්ට් මැච් ගහන්නේ නැහැ. වන් ඩේ බලන්න oh වෙලාවකුත් දවසක් ලීව් දාලා එකක් බලන්නේ 20 නැහැ. 20 එකක් ගහලා දෙන්න නැත්තම් වැඩක් මේ නෑ. T20 මැච් එකක් තියෙනවා. මේ T20 මැච් එකේ ඔන්න බැට් එක අතට දුන්නා. හරිද? විකට් එකටත් ඔව් ගෙනියලා දුන්නා. බෝලේ ඔව් දාලා දෙන්න බෑ. දැන් බෝලේ ගසන් තමයි. හැබැයි ගහන එක ගහන්න මේ හරියට දැන් මාස 6ක් 7ක් දුන්නා. ඒ කියන්නේ පිච් එකයි ෆෝම් එකයි හදගන්න. හැබැයි තාම ෆෝම් එකට එනවා මදි. එක්ක දැන් ගහන්න ඕනේ. නැත්තම් අවුට් වෙන්න ඕනේ. මොකද දෙකෙන් එකයිනේ. T20 මම හිතන්නේ ගැහුවා අවුට් වෙන එක ඉනුර අවුට් වෙන එක choice එකක් නෙවෙයි මේ වෙලාවේ ලංකාවේ. මේ වෙලාවේ choice එකක් නැහැ. ඒකයි මම කියන්නේ. හරිද? ඒගොල්ලන්ට කොන්ද පණ තියෙන්න ඕන දැන් අවුට් නොවි හරිද? අවුට් නොවි මේ මැසේජ් එක තේරුම් අරගෙන ඒක හරියට රීඩ් කරලා ඒ ඩිසිෂන්ස් එක ගන්න. නැත්තම් I think because අර අපි ඔක්කොම හිතන්නේ එක තැනක අපිට රට ඊළඟ ස්ටෙප් එකට යන්න අනිවාර්යයෙන්ම ස්ටේබල් ගවර්න්මන්ට් එකක් තියෙන්න ඕනේ. හරි. ආයේ පොලිටිකලි අන්ලස් අර මේ අපේ මොකද අරගලයක් වගේ වෙලා මේකක් වුණේ නැත්තම් පොලිටිකල් චේන්ජ් එකක් වෙන්න ඡන්දයක් නැහැ ලංකාවේ දැන්.
හරිද? Hmm. එතකොට අපිට තියෙන අවුරුදු 4හමාරක් මේගොල්ලන්ට මේ ප්ලේ කරන්න වෙනවා. ඒ ප්ලේ කරන කාලේ 4හමාරක් නෙමෙයි monthly target හදාගෙන monthly execution පෙන්වන්න වෙනවා මේගොල්ලන්ට. short term winnings හදන්න වෙනවා. ඒක තේරුම් ගත්තේ නැත්නම් I think මේ NPP එකට ගෙදර යන්න වෙන්නේ ඕම නෙමෙයි ගෙදර නේ රටෙනුත් යන්න වෙනවා. ගොඩක් කට්ටියට. මොකද කරන්න බෑ. හරි. තව එක දෙයක් මට ඔතන මේ මට හිතන හැටියට මේගොල්ලන් කියන එක ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ මේ හරියට ඔපිනියන් ගන්න. ඔක්කොම මම හිතන්නේ they are not like taking decisions by themselves. අර අහලා හැමදේම බලලා තරාදි කිරලා යන්න බෑ. සමහර දේවල් you have to take decisions නේ. You have to take tough decisions. You have to be Correct. like somehow on gut feel, somehow on data, somehow on opinion. කමක් නෑ but you have to take decisions. හරි. ඉතින් මේගොල්ලන්ට තාම මට හිතෙන්නේ හැමතැනම මේගොල්ලෝ කරන්නේ පරණ වැරදි හොයා ඉන්නවා decision ගන්න නැතුව. Good luck. මේම ඉතින් අර Yes. වෙලා ඒ කියන්නේ පොලිසිය ඕනේ නැහැ. ඒ කියන්නේ what we need is not a police state. What we need is a state which is essentially moving forward, right? ඉතින් දැන් මේ වෙලාවේ Correct. I think the mandate is very clear. We've given you the place, given you the opportunity, you've been given the mandate. Make it work or say bye bye, because it is what it is. Yes. This is the So, reality of I Sri think, Lanka today. It's a TikTok yeah, world. time You for need talk. decision. Yeah. TikTok world, you better have TikTok results, right? I think time for talk is really over. We don't need any more fresh articulation of problems anymore, even right? even After our action, time for talk is decisions over. and Even actions, please. Yeah. Udit, You- even even- our time yes. for talk, our time for talk is Done. also over. Let's see you All next right. time. Thank you, gentlemen. See you next time.